Hi, welcome back to my channel. ඉතින් ඔයගොල්ලෝ කොහොමද? හොඳින් ඉන්න කියලා හිතනවා. ඉතින් මම අද ඇවිල්ලා තියෙන්නේ කොරියාවට. කිව්වා වගේම ඉතින් මම යන්නේ කොරියාවට. ඉතින් කලින් මගේ වීඩියෝස් බලපු ඔයාලා නම් දන්නවනේ මම දැනට පදිංචි වෙලා ඉන්නේ කොහෙද කියලා. මම දැනට ඉන්නේ ජපාන් වල. ඉතින් මම ජපාන් වල ඉඳන් කොරියාවේ තමයි මේ යන්නේ. මම කොරියාවේ සෝල් වලට තමයි යන්නේ. ඉතින් සෝල් වල ඉන්නවා මම දවස් 5ක්. ඒ දවස් 5 ඇතුළත මම මොන වගේ දේවල්ද කරන්නේ කියලා මේ බ්ලොග් එකකින් මම පුළුවන් විදිහට ෂෙයා කරගන්න හිතාගෙන ඉන්නවා. ඔගොල්ලෝ කවදා හරි දවසක කොරියාවේ සෝලෝ ට්‍රැවල් කරන්න හිතාගෙන ඉන්න කෙනෙක් නම් මම හිතනවා මේ වීඩියෝ සීරීස් එක ඔගොල්ලොන්ට හෙල්ප්ෆුල් වෙයි කියලා. ඇත්තටම කිව්වොත් මේ බ්ලොග් එකේ මම ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්නේ කොරියාවේ හොටෙල් එකට යන තැනට වෙනකම් වීඩියෝ එක විතරයි. මම මේ පාඩේ හිතුවා එහෙම ලොකුවට වීඩියෝ එඩිට් කර කර ඉන්න නැතුව ඉක්මනට ඔයගොල්ලොත් එක්ක vlogs ටික ෂෙයා කරගන්න. මම ඉතින් මේ පාඩේ කොරියාව ගියේ ජේජෝ එයාලයින් එකේ. ඊට අමතරව vlogs ඔක්කොම ඉවර වුණාම මම හිතාගෙන ඉන්නවා මම ජපාන් ඉඳන් කොරියාවට වීසා එක ඇප්ලයි කරපු විදිය ඩොකියුමන්ට් හදපු විදියත් පොඩි වීඩියෝ එකකින් ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න. මොකද කියනවා නම් මම කොරියාව ට්‍රැවල් කරේ තනියෙන්. එතකොට මම හැම දෙයක්ම වගේ තනියෙන් තමයි හොයාගත්තේ. යන්න ඕන තැන් කොහොමද යන්නේ, මං කොතන ඉඳන් කොතනටද යන්න ඕනේ, ඒ වගේ ඔක්කොම මම තනියෙන් තමයි ප්ලෑන් කරේ. ඒක නිසා මම හිතුවා මගේ vlog series එකේ කොරියාවට යන්න හිතාගෙන ඉන්න ඔයාලා වෙනුවෙන් පුළුවන් උපරිම දේවල් ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්නවා කියලා. මොකද මමත් කොරියාවට යන්න කලින් ගොඩක් කොරියන් ගිහිල්ලා තිබ්බ අයගේ YouTube videos, TikTok videos එහෙම ගොඩක් follow කරලා තමයි තොරතුරු හොයාගත්තේ. ජපාන් ඉඳන් කොරියාවට එද්දී එයාපෝට් එක ඇතුලේ තියෙන process එක සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ දන්නවා. ඔයගොල්ලෝ ජපාන් වල ඉන්න කෙනෙක් නම් ඒක සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ දන්නවනේ. ඉතින් මම කොරියාවට ආපු ගමන්ම කරේ SIM එකක් ගත්ත එක. කොරියාවේ තියෙන SIM වල price ගැන කියනවා නම් මම හිටියේ දවස් 5යිනේ. ඉතින් මට දවස් 5ටම ගියේ වොන් 27500ක් විතරයි. කියන්නේ ජපාන් සල්ලි වලින් yen 2500යි, ලංකාවේ සල්ලි වලින් 5000ක් වගේ. අපි කොරියාවේ ඉන්න කාලයත් එක්ක SIM වල prices එහෙට මෙහෙට වෙනවා. ඉතින් ඔයගොල්ලෝ එතනට ගිහිල්ලා ඔයගොල්ලෝ ඉන්න දවස් ටිකට ගැලපෙන SIM එකක් ගන්න පුළුවන්. ඊට පස්සේ මම ඉක්මනටම කරේ SIM එක දාගෙන දැනුවත් කරන්න ඕන පාර්ශවයන් ටිකව දැනුවත් කරපු එක. ඉතින් ඊට පස්සේ මම ඉක්මනට ගියා එයාපෝට් එකේ ඉඳන් සෝල් වලට යන Shinkansen ride එකේ ටිකට් එක බුක් කරන්න. Shinkansen එකක් කියන්නේ එක්ස්ප්‍රස් ට්‍රේන් එක. ඔයගොල්ලෝ ජපාන් වල ඉන්න කෙනෙක් නම් Shinkansen කියන එක දන්නවනේ. ඒත් ලංකාවේ ඉන්න කෙනෙක් නම් Shinkansen කිව්වට දන්නේ නැහැ. ඉතින් එක්ස්ප්‍රස් ට්‍රේන් ලයින් එකක් තියෙනවා ඉන්චන් එයාපෝට් එකේ ඉඳන් සෝල් ස්ටේෂන් එකට වෙනකම් විනාඩි 45කින් යන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලොන්ට දැන් ඔය පේන මැෂින් එකෙන් තමයි අපිට ටිකට් එක ගන්න තියෙන්නේ. ඒ ටිකට් එක උනේ 1300ක් වගේ. ජපාන් සල්ලි 1300යි, කොරියන් වොන් 13000ක් තමයි වෙන්නේ. එතකොට සාමාන්‍ය ලංකාවේ ඉන්න කෙනෙක් නම් 3500ක් වගේ ගාණකින් ඔයගොල්ලොන්ට එයාපෝට් එකේ ඉඳන් සෝල් වලට යන්න පුළුවන්. ඔයගොල්ලෝ මැෂින් එකෙන් ටිකට් එක බුක් කරද්දී ඔයගොල්ලොන්ට එතන ට්‍රේන් තියෙන ටයිම් ටේබල් එකක් වැටෙනවා. ඉතින් ඔයගොල්ලෝ පොඩ්ඩක් ටයිම් එක මැනේජ් කරගෙන ඔයගොල්ලොන්ට තියෙන ළඟම වෙලාවක් දාගත්තොත් හොඳයි කියලා මට හිතෙනවා. මොකද සෝල් ට්‍රේන් ඇවිල්ලා පැය භාගෙන් භාගයට වගේ තමයි තියෙන්නේ. දැන් මම ආවා මේ ට්‍රේන් ලයින් එක ඇතුළට. ඉතින් මම මෙන්න මේ ඇරෙක්ස් ට්‍රේන් හැමිලි පාට එකේ තමයි යන්න ඕනේ. මොකද ඒකේ එයාපෝට් එකේ ඉඳන් සෝල් ස්ටේෂන් එකට වෙනකම්ම එක්ස්ප්‍රස් ට්‍රේන් ලයින් එකක් තමයි යන්නේ. ඔයගොල්ලෝ ටිකට් එක ගත්තට පස්සේ හම්බ වෙනවා හැමිලි පාට දිග ටිකට් එකක්.
ඉතින් ඒකේ තියෙනවා QR code එකක්. ඒ QR code එක press කරලා තමයි අපිට train line එක ඇතුළට යන්න දෙන්නේ. ඉතින් පඩිපෙළ බැහැගෙන ගියාට පස්සේ අපිට හම්බ වෙනවා sitting area එකක්. ඉතින් එතනට තමයි Shinkansen ride එන්නේ. ඉතින් දෙපැත්තම Shinkansen යනවා. ඉතින් ඔයගොල්ලෝගේ ටිකට් එකේ තියෙන හරිම පැත්ත බලලා එතන වේටින් ඉන්න පුළුවන්. ඊට පස්සේ ට්‍රේන් එක ආවට පස්සේ හරි platform එක බලලා නගින්න ඕන. මෙන්න මේක තමයි ට්‍රේන් එක. ඉතින් මේකේ ඉඳන් සෝල් වලට තමයි යන්න තියෙන්නේ විනාඩි 45ක්. කෙලිම සෝල් ස්ටේෂන් එකටම යනවා. ඉතින් මේවා ජපානයේ තියෙන මේක Shinkansen කියලා කියන්නේ. ඉතින් rapid express train. ට්‍රේන් එක ආවට පස්සේ ඒකට නගින්න කලින් අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ ගාව තියෙන ටිකට් එක චෙක් කරන්න. ඒ මම ස්ක්‍රීන් එකේ දාලා තියෙන විදිහට ඒකේ කාබංගෝ එකයි ෂීට් නම්බර් එකයි දෙකම තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට හරියට ඒක බලලා අදාළ පෙට්ටියට නැගලා අදාළ ෂීට් එක තෝරගන්න පුළුවන්. දෙයක් තමයි ඔයගොල්ලෝ travel කරද්දී අරන් යන baggage එක. සාමාන්‍යයෙන් travel කරන කෙනෙකුට කිලෝ 15ත් 20ත් අතර බර ප්‍රමාණයක් හම්බ වෙනවනේ. ඉතින් Shinkansen එකක් ඇතුලේ අපේ ලොකු luggages තියන්න වෙනම තැනක් තියෙනවා. අපිට අපේ ෂීට් එක ගාවට ගේන්න පුළුවන් අපේ hand luggage එකක් හෝ අපේ backpack එකක් විතරයි. ඉතින් hand luggage එක backpack එක අන්නර පේන උඩින් අපිට දාන්න පුළුවන්. ඔන්න ඒ විදිහට තමයි මම සෝල් වලට යන්න පිටත් උනේ. ඒ වගේම ට්‍රේන් එක ඇතුලේ ඉංග්‍රීසි වලින්, ජපන් වලින්, කොරියන් වලින් භාෂා තුනෙන්ම ඒගොල්ලෝ ඔශිරස කරනවා. විනාඩි 45කට පස්සේ මම සෝල් ස්ටේෂන් එකෙන් දැස්සා. ඉතින් ඒ වෙලාවේ හිතන්නකෝ මට තිබ්බ සතුට මොන වගේද කියලා. ඉතින් ජීවිතේ හිණ දැකපු තැනට මම ඒ වෙලේ ආවා. ඉතින් මට මාරම සතුටක් තමයි තිබුණේ. මට මේක වොයිස් කරද්දිත් ඇත්තටම සතුටුයි. පස්සේ තිබුණේ හොටෙල් එකට යන්න. ඉතින් මෙතන ඉස්සරහම ඔයගොල්ලන්ට පේනවා ඇති ටැක්සි ඩ්‍රයිවර්ස්ලා ගොඩාක් ඉන්නවා. ඉතින් මම ඔයගොල්ලන්ට රෙකමන්ඩ් කරනවා ටැක්සි වල යනවට වැඩිය බස් ලයින් යනවා. ඉතින් ගොඩක් අඩුවට අපිට බස් එකක යන්න පුළුවන්. ඔයගොල්ලන්ට මට කියන්න තව එකක් අමතක වුණා. මම එයාපෝට් එකෙන් බැස්ස ගමන් T-money කාඩ් එකකුයි ක්ලයිමේට් කාඩ් එකක් කියලා දෙකක් ගත්තා. බස් එකේ තමයි හොටෙල් එකට වෙනකන් ආවේ. විනාඩි 20ක වගේ පොඩි දොරක් තමයි තිබ්බේ. ඉතින් ওই පෙන්න තැඹිලිපාට බිල්ඩින් එකේ 10 වෙනි තට්ටුවේ තමයි මම දවස් 5ක් සෝල් වල හිටියේ. ඉතින් හොටෙල්ස් ගැන ඕන කරන කාඩ්ස් ගැන, එතකොට ඇප්ස් ගැන මම වෙනම වීඩියෝ එකක් අරගෙන එන්න. ඉතින් මේ වීඩියෝ එක මෙතනින් නවතිනවා. ඔයගොල්ලෝ මාව subscribe කරලා නැත්නම් subscribe කරන්න. ගිහින් එන්නම්.